හෙලෝ සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී ඔබ සියලුම දෙනාට අද බියුටි මනුද්‍යා channel එක තුලින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඕගලන්ට මේ වීඩියෝ එකකින් අරගෙන එන්නේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක ගොඩක් දෙනෙක් එකම ප්‍රශ්නේ අහනවා. විශේෂයෙන්ම කාන්තාවන්. මොකද ඒගොල්ලෝ ළඟදී තමයි මගේ YouTube channel එකට සහසම්බන්ධ වෙලා තියෙන්නේ. පරණ වීඩියෝස් බලන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. වීඩියෝස් බලන විදිය තමයි මම subscribe කරලා තියෙනවා නම් channel එකට ගිහිල්ලා back යන්න පුළුවන්. ඉතින් ඒක නොදන්න අය ගොඩක් දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් දුබයි රටවල ඉන්න අය අපේ කාන්තාවෝ ගිහිල්ලා ගෙවල් වලට හිර වෙලා ඉන්නේ. ගෙදරදිම කොහොමද දෙයක් කරගන්න යන්නේ මිස් කියලා කියනවා. කීප දෙනෙක් අහනවා මූණ සුදු කරගන්න. තවත් දෙනෙක් කියනවා මූණේ pigmentation ඇවිල්ලා මොනවද කරගන්න ඕනේ කියලා. තවත් දෙනෙක් කියනවා black spot තියෙන මොනවද කරගන්න ඕනේ. තව කෙනෙක් අහනවා ඉන්නෝ මොනවද කරන්න කියලා. ඒ සේරටම වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් එක එක්කෙනාට වෙන වෙනම මට උත්තර දෙන්න බෑ. උන්ට පිළිතුරු වශයෙන් මේ මොහොතේ වීඩියෝ 3කින් ඒ ප්‍රශ්න 3ටම උත්තර ලැබෙන විදියට වීඩියෝ දර්ශන 3කින් කරලා පෙන්නනවා. වීඩියෝ අවසානයේ තෙක් බලන්න නෝරදවම ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවන් උඩ පිළිතුරු තමයි ඒකේ සපයලා තියෙන්නේ. ඉතින් මම මේ ඔයගලන්ට නොමිලේ කියලා දෙන හැම දෙයකම මම ඔයගලගෙන් ඉල්ලන්නේ subscribe එකක් පමණයි. නම් bell icon එක click කරන්න මගේ වීඩියෝ අප්ලෝඩ් කර සැනින්ම ඔයගලන්ට බලන්න හැකි වෙන නිසා. වීඩියෝ එක බැලුවට පස්සේ ගොඩක් දිනෙට ඒ රාජකාරිය අමතක වෙනවා. ඒක නිසා මුලින්ම subscribe එකක් දීලා bell icon එක click කරලා ඉන්න. වීඩියෝ එක බලලා ඉවරුණාට පස්සේ ඔයගලගේ කැමැත්ත පරිදි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු පෙන්වන වැඩසටහන මොකද්ද කියලා. ඔන්න මම සූදානම් වෙලා ආවා එක ක්‍රමයකට ඉස්සෙල්ලාම කොහොමද මුණ ෆෙයා කරගන්නේ කියලා කියන්නේ. ඕගලන්ට පහසු විදියට බඩු තියෙන විදියට පුළුවන් විදියට කරගන්න විදියට තමයි මම මේ ක්‍රම තුන කියලා දෙන්නේ. මේ ක්‍රමයෙන් විශේෂයෙන්ම pigmentation අඩු කරගන්න පුළුවන්. pigmentation නැති කරගන්න කිසිම කෙනෙකුට කිසිම ක්‍රීම් එකකට බෑ. අපේ ස්කින් එකේ ඇතුළත ස්තර 7-8ක් තියෙනවා. ඉතින් ඒව ඇතුළතින් එන්නේ. අපේ හැමේ මෙලනින් එක තැනකට එක්තැන් වීමක් තමයි මේ වෙන්නේ. ඉතින් මගෙත් මෙතන තියෙනවා අවුරුදු 15ක් විතර තිස්සේ මේ චූට්ටියට තිබුණේ. පස්සේ පොඩ්ඩක් ලොකු වුණා. දැන් ලොකු වෙන්නේ නැහැ. දැන් ඒක ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. මම ඒකට ට්‍රීට්මන්ට් කරන නිසා. ඒ පොඩ්ඩක්වත් ස්ප්‍රෙඩ් වෙන්නේ නැතුව අඩු කරගෙන තියන් ඉන්නවා. මේකප් එකකින් පමණක් බහන්න පුළුවන් විදියට. නැති කරන්න නම් බෑ. මේක විතර කරනවා නම් අඩු කරගෙන කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියන එක විතරයි මම කියන්නේ. ඔබලට බොරුවක් කියලා මේක ප්‍රසිද්ධ කරගන්න මට අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මේකට දානවා ඉස්සෙල්ලාම මේ කෝපි කුඩු. මේ තමයි කෝපි කුඩු. ඊළඟට මම දාන්නේ මී පැණි. ඒ වගේම මම මේකට දානවා ලෙමන් ජූස් සල්ට්. මේකෙන් පිග්මන්ටේෂන් අඩු වෙනව විතර නෙමෙයි මුණ ලස්සනට පැහැපත් වෙනවා. ඊට අමතරව මම මේකට දාන්නේ වැල්මී කුඩු. සමට ඉතාමත්ම ගුණාත්මකයි. වැල්මී කුඩු නැතිනම් හාල් පිටි ස්වල්පයක් දාන්න. හාල් පිටින් නැත්නම් කෝන් ෆ්ලවර් ස්වල්පයක් දාන්න. මේකේ thickness එක හදාගන්න. මම මේ බ්‍රෂ් එකේම තමයි මේක මික්ස් කරගන්නේ. දෙක හොඳටම මිශ්‍ර වෙලා තියෙන්නේ. පැක් එක හදාගෙන ඉවරයි. මෙහිම ආවරණය කරගන්නවා. මම මේක ගාලා පෙන්නන්නම්. දැන් මේව ආලේප කරලා විනාඩි 15ක් ඉන්න ඕන.
මෙහෙම බෙල්ලේ යට කොටසෙත් ආලේප කරන්න. ඇස් උඩත් පොඩ්ඩක් ගන්න. ඇස් යටත් ආලේප කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවනේ යකික් වගේ. ඒ වුණාට මේක සෝදලා ඉවර වුණාම ලස්සනට මුණ පැහැපත් වෙලා තියෙනවා. විනාඩි 15කට පස්සේ සෝදලා මම ඇවිල්ලා පෙන්නන්නම්. ඔන්න මම මුණ සෝදගෙන ඇවිල්ලා ඉන්නේ. බලන්නකො වෙනස. දැන් අත් දෙකයි මුණයි එකම පාටට තියෙනවා. මේ මේකප් මොකුත් නැතුව සේරම සෝදලා තියෙන්නේ. මේ අත් දෙක. ලොකු වෙනසක් නැහැ. මේ සුදු වෙලා තියෙන්නේ. දැන් මේකෙත් මම හොඳට වතුර ටික ඉවත් කරනවා. හැම වෙලාවෙම මතක තියාගන්න මූණ හොදනකොටවත් මොන හරි ක්‍රීම් එකක් ආලේප කරවනත් උඩ අතට කරන්න මූණ පල්ලෙහාට අදින්න එපා. මසාජ් ක්‍රමයටම තමයි ඒව කරන්න ඕන. මූණ සම එල්ලා නොවැටෙන්න. පේනද වෙනස? දැන් ඒකෙන් හොඳ පැහැයක් ආවා. විනාඩි 15ක් හිටියයි. මම මේක ටයිම් කරලා තියලා නැවත ඇවිල්ලා තමයි මේ වීඩියෝ කරලා සංස්කරණය කරලා ඔයගලන්ට පෙන්නන්නේ. දෙවෙනි එක කරන්නේ මූණෙහි තියෙන දුර්වර්ණ ගතිය නැති කරන්න. ඒකටත් මූණ පැහැපත් වෙනවා. ඒකට මම ගන්නේ මේ පිරිසුදු ඉන්දියන් කහ. මේ මීපැණි. මේ වැස්ලින් සහ විටමින් E. මේකට මම මිශ්‍ර කරලා ඔයගලන්ට පෙන්නන්න කොහොමද ආලේප කරන්න කියලා. දැන් මේකට මම ඉස්සෙල්ලාම එකතු කරනවා මේ වැස්ලින්. මේ වගේ ප්‍රමාණයක් තමයි ගත්තේ. ඊළඟට මම එකතු කරන්නේ මීපැණි තේ හැඳි කාලක් විතර. මේ තමයි ඉන්දියන් කහ. මේ විටමින් E කරල් දෙකක් මේකට එකතු කරනවා. මේ දෙවෙනි එක. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරනවා. දැන් මම මේ මිශ්‍රණය හොඳින් මුණේ ආලේප කරනවා. ඇස් යට කළු වෙලා තියෙන ඒවත් අයි බෑග්ස් ඇවිල්ලා තිනවා නම් ඒවත් මේක නිසා නැති වෙලා යනවා. ඇති ප්‍රමාණයට පමණක් හදා ගන්න. ෆ්‍රිජ් එකේ තියෙනවට වැඩිය ප්‍රෙස් පිට හදලා ගන්න එක හොඳයි. මේ මං අවශ්‍ය ප්‍රමාණයට විතරයි හදාගත්තේ. SP eyebrows වලට පහලින් ඇහි පිල්ලමට යටින් ගන්න. මම දැන් ගහලා ඉවරයි. විනාඩි 15ක් ඉඳලා තමයි මම මේක අයින් කරන්නේ. මොකද විනාඩි 30ක් වෙනවා එක එක වර්ග ගාලා. ඒ කමන්නේ. ඔයගලන්ට මේ වෙනස පෙන්වන්නම මම කරලා පෙන්නනවා. ඕගොල්ලෝ උනත් දෙක තුනක් එකට ගෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කිසිම සැර දෙයක් නැහැ. තවත් මුණ පැහැපත් වෙන එක විතරයි වෙන්නේ. මට ගොඩක් දෙනෙක් මැසේජ් කරනවා. පිරිමිලමයි අහනවා කොහොමද මුණ ලස්සන කරගන්නේ මිස් අපිට පුළ ආසයි මුණ සුදු කරගන්න හැටි කියන්න. මම ක්‍රීම් හදලා බිස්නස් එකක් කරනවද කියලාත් අහනවා. මට කරගන්නවා සහ මම අනිත් අයට කියලා දෙනවා පමණයි. හරි. විනාඩි 15ක් ඉඳලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මම දෙවෙනි පැක් එකක් දාලා මුණ සෝදගෙන ආවා.
මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ තුනම එකට දාගන්න නෙවෙයි. මට මේ තුනම මම කරලා පෙන්නනවා. නමුත් දැන් මගේ මූණට මම මේ තුනම දානවා. ඒ දැම්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. තව තවත් මූණ පැහැපත් වෙන එක විතරයි වෙන්නේ. ඔයගලන්ට පුළුවන් නම් කරන්න. කී සැරයක් ගෑවත් ඔයගලගේ සමට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැහැ. මේ වගේ ආයුර්වේදීය දේවල් වලින්. හරි. දැන් මම දෙවෙනි එකත් කරලා පෙන්නුවා. තුන්වෙනි එක ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මේක නම් හරිම ලේසි. බලන්නකෝ. මෙහෙම ලෙමන් ගෙඩියක භාගයක් ගන්නවා. මැද්දේ තියෙන ඝනකම් කොටස අයින් කරලා කපා ගන්න. මේකට එකතු කරන්න කහ කුඩු ස්වල්පයක්. උඩට. මේ පේනවනේ. එක පොඩ්ඩක් අතින් බැලන්ස් කරගන්න. මේ තක්කලි ගෙඩියෙන් භාගයක් අරගෙන මේ ලෙමන් එක උඩට දාලා මිරිකන්න. දැන් තියෙන්නේ ලෙමන් කහ සහ තක්කාලි. මේක අතින් හොඳට මික්ස්චර් කරගන්න. දැන් ඉතින් ඔයගලන්ට තියෙන්නේ මේක අරගෙන මෙහෙම මූණේ තියාගෙන මේකෙන් පොඩ්ඩක් අත තද කරගෙන මෙහෙම අතුල්ලන එක. බලන්න ලස්සනට එනවා මූණ කරලා බලන්නකෝ. ඒ කරන ගමන් ලෙමන් භාගේ පොඩ්ඩක් මිරිකන්න. එතකොට හොඳට ජූස් එක එනවා. ගොඩක් දෙනෙක් ස්පෙක්ස් දානකොට මේ දෙපැත්ත කළු වෙනවා. ඒකට හොඳම බෙහෙත තමයි මේක. ඇහැට යන්නේ නැති වෙන්න ලෙමන් පරිස්සමට ආලේප කරන්න. බලන්න මම දැන් තුන් ආකාරයටම කරා. මේකත් විනාඩි 15ක් ඉඳලා මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේකේ තත්ත්වය කියලා. ඔන්න මම තුන්වෙනි එකත් කරලා මේ ආවේ. බලන්නකෝ. දුම විදියට සමේ වර්ණය වෙනස් වුණා. ඒකට විනාඩි 45ක් ගත වුණා. ඉච්චර වෙලාවක් අපිට කාලෙ මිඩංගු කරන්න බැහැනේ. ඒකින්ද දවසින් දවස එක එක දේවල් කුස්සී ඉන්න ගමන් ඔයගොල්ලෝ කරන්න. අලුතින් ෆේෂියල් වලට යන්න ඕනේ නැහැ. සැලොන්ස් වලට ක්ලෙන්ස් වෙනවා, ස්ක්‍රබ් වෙනවා, මුණ පැහැපත් වෙනවා. ඉතින් ඒ තුනම වෙන්න ඕනනේ. ක්ලෙන්ස් එකෙන් මුණ පිරිසුදු වෙනවා, ස්ක්‍රබ් එකෙන් තියෙන මැරිච්චම ඉවත් වෙනවා, පැක් එකෙන් මුණ පැහැපත් වෙනවා. ස්ටෙප් තුනටම ගිහිල් ඉවරයි. ඉතින් බලන්නකෝ අන්තිම රිසල්ට් එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට හොඳාකාරවම අහපු ප්‍රශ්නෙට පිළිතුරු ලැබිලා ඇති. පිටරටවල් වල ඉන්න කාන්තාවන්ට සහ ඈත දුෂ්කර පළාත්වල ඉන්න අයට තමයි මේ දේවල් මගෙන් ගොඩක් අහන්නේ. ඒගොල්ලන්ට ක්‍රීම් වර්ග මිලදී ගන්න හැකියාවක් නැහැ. ලොකු මුදලක් වැය වෙන නිසා ඒවට වඩා මේ මුහුණේ සමට සහ මුළු ශරීරයට කිසිම ඇලර්ජි එකක් නැති ආයුර්වේදීය දේවල් වලින් තමයි මම මේක කරලා පෙන්නුවේ. ඉතින් මම හිතනවා ඔයගලන්ගේ ප්‍රශ්න වලට හොඳම පිළිතුර ලැබුණා කියලා. ඉතාමත්ම මිල අඩු දේවල් වලින්ද අපි මේක කරන්නේ. ඒ වගේම මිල අඩු වුණාට ප්‍රතිඵලය ඉතාමත් ඉහළයි. එක ලේඩි කෙනෙක් මට කමෙන්ට් කරලා තියෙනවා අනේ මිස් ඔය කොහොමද ලස්සනට ඉන්නේ? එයාට අවුරුදු 52යිලු. මුණි ගෙඩි ඇවිල්ලලු දුර්වර්ණ වෙලාලු. ඉතින් ගොඩක් පව් ඒගොල්ලෝ ගොඩක් මානසික තත්ත්වෙන් වැටලා ඉන්නේ. ඒ අයට තමයි මගේ මේ පිළිතුර දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මට කියන්නේ සබ්ස්ක්‍රයිබ් එකක් දීලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකයි කමෙන්ට් එකයි දාලා යන්න අමතක කරන්න එපා. නැවත අලුත් ලස්සන වීඩියෝ වලින් ඕගොල්ලෝ ලස්සන කරන්න ඕගොල්ලෝ සමග සම්බන්ධ වෙන්න. Thank you.